මේ වීඩියෝ එක බලන ඔයාවත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ඩිල්ෂාන් IM Academy YouTube channel එකට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ Binance full course එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මෑත කාලීනව දාපු හැම වීඩියෝ එකකදීම කතා කරා account එක හදන තැන ඉඳලා සල්ලි දාගන්න තැන ඉඳලා මේ හැම දෙයක්ම කතා කරා. ඉතින් අද මේ සීරීස් එකේ අලුත් එපිසෝඩ් එකක් පටන් ගන්න හදන්නේ Binance කරන කට්ටියට ට්‍රේඩින් කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ තමයි ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක සහ කරන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මාතෘකාවට යන කලින් චූටි මතක් කිරීමක් කරන්න ඕන. මගේ නම ෆොටෝස් දාගෙන මං වගේ කෝල්ස් අරගෙන ස්කෑම්ස් කරන කට්ටිය ඉන්නවා. එයාගෙන් පරිස්සම් වෙන්න ඕන. මම කිසිම අවස්ථාවක ඔබට කෝල් අරගෙන සිග්නල් ගෲප් ගැන සහ එක එක ප්‍රොමෝෂන් ගැන කතා කරන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ස්කෑම් එකක්. අහු වෙන්න එපා කවුරුවත්. හරි. ඉතින් ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරන්න කලින් මම ඔයගොල්ලන්ට ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියන එක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. හරියට ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ අපි කිසියම් ඇසට් එකක් මිලදී ගන්නවා වගේ වැඩක් නේද? දැන් අපි අතේ සල්ලි තියාගෙන හිටියොත් එහෙම සල්ලි කල් යන්න මොකද්ද වෙන්නේ? සල්ලි වල වටිනාකම ටික ටික අඩු වෙන එක තමයි වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා 2010 රුපියල් 1000ක් තියාගෙන හිටියොත් ඒ 1000න් 2010 අවුරුද්දේ ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ රුපියල් 1000 ඔයා 2010 අවුරුද්දේදී ඒක වියදම් කරන්නේ නැතුව නැත්නම් කිසියම් දෙයක් මිලදී ගන්න නැතුව 2025 අවුරුද්ද වෙනකන් ඔයා තියාගෙන ඉන්නවා. ඉතින් 2025 අවුරුද්දේ ඔයාට රුපියල් 1000න් පාන් ගෙඩි 4ක්වත් ඔයාට ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි 2010 අවුරුද්දේ ඔයාට රුපියල් 1000න් පාන් ගෙඩි 50ක් විතර අරගන්න පුළුවන්. ඉතින් මම ඒ කිව්වේ උදාහරණයක්. ඔයා තේරුම් ගන්න ඕනේ එන්න මුදල් වල තියෙන වටිනකම අඩු වෙනවා. ඇසට්ස් වල තියෙන වටිනකම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ තියරිය පාවිච්චි කරලා තමයි අපි Binance ස්පොට් ට්‍රේඩින් වලින් සල්ලි හොයන්නේ. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම දැන් මම මේ වීඩියෝ එකේදී වැඩිපුරම කරන්නේ මේ ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයගොල්ලොන්ට පොඩි අදහසක් දෙන එක. අපි දෙවෙනි වීඩියෝ එකේ තමයි කතා කරන්නේ ස්පොට් ට්‍රේඩින් කොහොමද Binance app එකට log වෙලා කරන්නේ කියන කාරණා. ඉතින් මෙතනින් අවබෝධයක් අරගෙන ගියාම ඊගා වීඩියෝ එකේදී ඔයාලට ටටක් ගාලා මට ඒකේ තියෙන මෙතඩ්ස් ටික පැහැදිලි කරලා දෙන්න ලේසි. හරි. මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම ඔයා 2010 අවුරුද්දේ ගන්නවා රත්තරන් කිලෝ එකක්. ඔයා 2010 අවුරුද්දේ රත්තරන් කිලෝ එකක් අරගන්නේ රුපියල් 10000ක් වගේ මුදලකට. එතකොට ඔයාට මේ රත්තරන් ටික ගන්න වැය වෙලා තියෙන්නේ රුපියල් 10000යි. ඔයා ගන්නවා රත්තරන් කිලෝ එකක්. ඔයා ඒ රත්තරන් කිලෝ එක 2010 අවුරුද්දේ ගන්න රත්තරන් කිලෝ එක විකුණන්නේ 2025 අවුරුද්දේ. එතකොට ඔයා ඒ රත්තරන් ටික විකුණන්නේ රුපියල් ලක්ෂ 10කට. රත්තරන් කිලෝ එක විකුණන්නේ රුපියල් ලක්ෂ 10කට. අන්න එතනදී ඔයාට 9 ලක්ෂ 90000ක ලාභයක් ඇවිල්ලා. කියන්නේ කල් යන්න ඒ ඇසට් එකේ වටිනකම වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි මේකත්. එතකොට Binance කියලා කියන්නේ ඔයාට මේ වගේ coins මිලදී ගන්න තියෙන එක්තරා platform එකක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා Bitcoin එකක් 2009 අවුරුද්දේ ඩොලර් 1යි ඩොලර් 2යි වගේ මුදලකට ගියේ. දැන් මේ කතා කරන 2025 අවුරුද්දේදී Bitcoin එකක් ඩොලර් 1,30,000ක වගේ ලොකු අගයකට ගිහිල්ලා තියෙනවා. ඔයා හිතන්න 2009 අවුරුද්දේ බිට්කොයින් එකක් ගත්තනම් ඩොලර් එකක් වියදම් කළා නැත්නම් ඩොලර් දෙකක් වියදම් කළා ඔයාට මේ වෙද්දි ඒ බිට්කොයින් එක විකුණන්න පුළුවන් ඩොලර් 1,20,000කට. අන්න ඒ වගේ මේ Binance කියන platform එක සහ වෙනත් මේ exchanges පාවිච්චි කරලා අපිට මේ digital currencies අරගෙන මේවා හෝල්ඩ් කරලා තියන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්න ඔයාට ඩිජිටල් කරන්සිම ඕන වෙන්නේ නැහැ. ඔයාට මේකෙදි මේ රත්තරන් ඩොලර් සියෙන් යුරෝ ඕන වගේ ඒ මනි මාකට්ස් වලට ගිහිල්ලා අන්න ඒ වගේ ඒවා මිලදී අරගෙන හෝල්ඩ් කරලා තියාගන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ දේවල් වලට සාපේක්ෂව මෙන්න මේ ඩිජිටල් කරන්සිස් වල වටිනකම ඉතාමත් වේගෙන් වැඩි වෙනවා, ඉතාමත් වේගෙන් අඩු වෙනවා.
එතකොට මේ ඩිජිටල් කරන්සිස් වලට ලොකු වොලටිලිටි එකක් තියෙනවා. එතකොට මේ වැඩ කරන්න හදන්නේ ලොකු වොලටිලිටි එකක් තියෙන මාකට් එකත් එක්ක. මේකෙදි ඔයාට ඔයා දැන් හිතන්න දැන් බිට්කොයින් මේ වෙද්දී 1,30,000යි කියලා. ඔයා ඩොලර් 1,20,000ක් වියදම් කරලා එක බිට්කොයින් එකක් ගත්තම සමහර විට ලබන මාසේ මේ බිට්කොයින් එකක වටිනකම ඩොලර් 1,50,000කට වගේ මුදලකට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඩොලර් 50,000ක් වගේ දක්වා අඩු වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒකට තමයි ඒවා ඇනලයිස් ඉගෙන ගන්නේ. වෙන සිද්ධාන්තය මේකයි. එතකොට අපිට මෙන්න මේ ඩිජිටල් කරන්සි මාකට් එකේදී ගන්න තියෙන එකම කොයින් එක බිට්කොයින් නෙවෙයි. මේ වෙද්දි කොයින් 10,000ක් 20,000ක් වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මේකෙදි කරන්නේ එක්තරා අවස්ථාවක මිලදී ගන්න මුදල් ඒ මුදල් වල අගය වැඩි වුණාම විකුණන එක. එතකොට ඕගොල්ලොන්ට පැහැදිලි වෙනවා අර රත්තරන් වලට ගත්ත උදාහරණෙදි වගේ ටික කාලයක් හෝල්ඩ් කරන් හිටියට පස්සේ මේ වගේ වටිනකම වැඩි වුණාම අපිට විකුණන ලාභයක් ගන්න පුළුවන්. දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේකේ තියෙන අවදානම මොකක්ද කියන එක. අවදානම තමයි දැන් ස්පොට් ට්‍රේඩින් කරද්දී අපේ මුදල් අපි ගන්න ඇසට් එක නැතිවීමක් වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔයා බිට්කොයින් 100ක් ගත්තොත් ඒ බිට්කොයින් 100 නැති වෙන්නේ නැහැ. ඒ බිට්කොයින් 100 ඒ විදියටම ඔයා ඒවා තියාගෙන ඉන්න හાર્ඩ්වෙයාර් වොලට් එකේ හෝ එක්ස්චේන්ජ් සයිට් එකේ ඒ විදියටම තියෙනවා. එතනදි වෙන්නේ ඒ ගන්න කොයින් ඒකකයක මිල අඩුවීම හෝ වැඩිවීම පමණයි. දැන් උදාහරණයක් විදිහට ඔයා අද 1,30,000කට එක බිට්කොයින් එකක් අරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තව මාස ඉදිරි 6ක කාලය තුළ මේක 50,000ක වගේ අඩු අගයකට වැටෙන්න පුළුවන්. එතකොට ඔයාට ඒක ඒ අවස්ථාවේදී විකුණුවොත් කිසියම් පාඩුවක් සිද්ධ වෙනවා. හැබැයි ඔයා මේක කාලයක් අල්ලගෙන හිටියොත් කවදා හරි වැඩි වෙයි කියලා ඔයා ඒක බලාගෙන ඉඳලා ඒක වැඩි වෙච්ච අවස්ථාවක සෙල් කරොත් ඔයාට එකෙන් ලාභයක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ මාකට්ස් වල එක්ස්චේන්ජ් කරද්දී ඔයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. දැන් ඔයා ස්පොට් ට්‍රේඩින් වලට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඩොලර්ස් 10ක් තියාගෙන ඔයා චූටි ගාණක් එකතු කරලා මේක කරන්න බෑ. ඇත්තටම ට්‍රේඩින් කියන කැටගරි එක කරන්න ඔයාට සල්ලි තියෙන්න ඕනේ. මේ මොකද මේක සල්ලි හදන දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. ට්‍රේඩින් කියලා කියන්නේ. අන්න ඒ නිසා ඔයා දවස ගානේ ආදායමක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුද්ගලයෙක් නම් ඔයා මේ මෙතඩ් එක තෝරගන්න එපා. ඔයා එක්ක රස්සාවක් හරි බිස්නස් එකක් කරලා ඔයා කිසියම් කැපිටල් එකක් හදාගෙන අන්න ඒක ඉන්වෙස්ට් කරන්න දීර්ඝකාලීන ආයෝජනයක් කරන තැනක් වෙනවා නම් ඔයා තෝරගන්න සුදුසු තැනක් විදිහට අපිට හිතන්න පුළුවන් මෙන්න මේ ඩිජිටල් කරන්සීස් වල ආයෝජනය කරන එක. අන්න ඒක තේරුම් ගන්න ඕන මේකට එන්න කලින්. එතකොට දැන් අපි ඉස්සරහට වීඩියෝස් වලදී අපිට කතා කරන්න පුළුවන් කොහොමද මේ වගේ කොයින් එකක් බයි කරන්නේ? කොහොමද මේ වගේ කොයින් එකක් සෙල් කරන්නේ? ඔටෝමැටිකලි බයි වෙන්න හදන්න පුළුවන්, ඔටෝමැටිකලි සෙල් වෙන්න හදන්න පුළුවන්. මේ වගේ වැඩ ටිකක් තියෙනවා. මම හිතනවා ඕගොල්ලොන්ට ස්පොට් ට්‍රේඩින් කරන්න කලින් ස්පොට් ට්‍රේඩින් වල වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි වුණා කියලා. එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ප්‍රශ්නත් සාකච්ඡා වෙන විදියට අපිට පුළුවන් ඊගා වීඩියෝ එක අරගෙන එන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න. එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බැලුවාට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි වීඩියෝ එකේදී ඊගා වීඩියෝ එකේදී අනිත් මාතෘකාව ගැන කතා කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.